හොඳයි යාළුවනේ. අද මම ඔබට තොරතුරු ගෙනාවේ ශ්‍රී ලංකාවේ ලස්සනම දුම්රිය ස්ථානයක් ගැන. ඒ තමයි ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය හමුවන්නේ අපිට බදුළු දුම්රිය මාර්ගයේ යන විටයි. බදුළු මාර්ගයේ තිබෙන ලස්සන දුම්රිය ස්ථානයක් තමයි මේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය. ඔහිය හා හපුතලි දුම්රිය ස්ථාන අතර පිහිටා තිබෙන ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 240ක දුරින් පිහිටා තියෙනවා. මුහුදු මට්ටමේ සිට උස මීටර 1665.85ක් ලෙස දක්වා තිබෙනවා. උඩරට දුම්රිය මාර්ගයේ 68 වන දුම්රිය ස්ථානය වන මෙය ශ්‍රී ලංකාවේ 5 වැනියට උසින්ම පිහිටි දුම්රිය ස්ථානය වෙනවා. මෙම දුම්රිය ස්ථානය සුළං කපොල්ලක පිහිටා තියෙන නිසා දවසේ බොහෝ අවස්ථාවලදී මීදුමින් වැහිලා තමයි තියෙන්නේ. තවත් විශේෂත්වයක් වන්නේ මෙම දුම්රිය ස්ථානයේ ඉදිරිපස රැස්වන වර්ෂා ජලය එක් පැත්තකින් මහවැලි ගංගාවටත් පසුපසට රැස්වන ජලය වලවේ ගංගාවටත් මුසු වීමයි. මෙම දුම්රිය ස්ථානයේ වේදිකාව අසලට පාපැදියකින් හෝ කිසිදු වාහනයකින් හෝ ගමන් කිරීමට අඩි පාරක්වත් නොමැති වීමත් තවත් විශේෂත්වයක් ලෙස අපිට දකින්න පුළුවන්. ඔබ කොළඹින් රාත්‍රී 8 තැපැල් දුම්රියෙන් එනවා නම් පාන්දර 5 විතර වෙනකොට ඉදල්ගස්හින්නට එන්න පුළුවන්. ඒක තමයි මෙතන බලන්න එන්න තියෙන හොඳම ක්‍රමය වගේම සුන්දරම ක්‍රමය.